ලස්සන වර්ණය මත නොව සුන්දරත්වය මත විචිත්‍රවත් වන අපූර්ව සිත්තමකි. අවලස්සන මනාලේ කෙටි කතාව. බිගු ස්ටෝරි ටයිම් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා අපේ කෙටි කතාවලට කැමති නම් පහලින් තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරගෙන අපේ channel එක subscribe කරලා යන්න. ඒ වගේම පුංචි ඉල්ලීමක් තියෙනවා මගේ යාළුවන්ගෙන්. කතාව අවසානයේ ඔයාලට දැනෙන ඔයාලට හැඟෙන හැඟීම කමෙන්ට් කරන ගමන් ලයික් එකකුත් දාගෙනම යන්න අමතක නොකර. හරි, එහෙනම් අද අපි යමු අද අපේ කතාවට. අවලස්සන මනාලේ. කවමදාවත් කෙනෙක්ගේ රූප විවේචනාත්මකව බලන්න යන්න එපා. කතාව අහද්දී මතක තියාගන්න මේ ලෝකේ කැතේ කියලා කිසිම කෙනෙක් නැති විදිය. හැමෝම තම තමන්ට ලැබුණු ආවනික සුන්දරත්වය අනුව හරිම අලංකාරයි. හරිම සුන්දරයි. මැනික මොකද කරන්නේ? මහත්තයා මහත්තයට හිතෙන්නේ නැද්ද මට වඩා ලස්සන ගුණ යහපත් යමක් කමක් තියෙන කෙල්ලෙක් මහත්තයට හොයාගන්න පුළුවන් කියලා? මහත්තයා ලස්සනයි මොනවයි කියලා අඩුවක්ද? නෙතු මොකද මේ? මට වෙන කීයක් ඕනේ නම් මං තමුසු මත්තම ඉන්නවද? එහෙමනම් මම වෙන කීයක් හොයාගෙන කසාද බඳිනවනේ. මම ඒක දන්නවා මහත්තයෝ. ඒත් මොකද? තමුසට කවුරු හරි මොන හරි කිව්වද? මම නෙතුගේ විහංසා. මට අවුරුදු 24යි. හැමෝම වගේ මට කතා කරන්නේ නෙතු කියලා. හැමෝටම නෙතු වුණ මම මගේ මහත්තයට විතරක් සුදු මැනිකා. ජීවිතය කියන්නේ අපූර්වට රටාමැව් සිත්තමක් වගේ. කෙනෙකුට ලස්සන දේ තව කෙනෙකුට අවලස්සනයි. හරියට මේ මම වගේ. මම සාමාන්‍ය පවුලක කෙල්ලෙක්. අම්මා අප්පච්චි අයියා නංගි මේ මගේ පවුල. තාත්තා ව්‍යාපාරිකයෙක්. අයියා පෞද්ගලික ආයතනයක වැඩ කරන්නේ. එයා විවාහ වෙලා ඉන්න අක්කත් ඒ ආයතනෙම වැඩ කරන කෙනෙක්. ඒ දෙන්න විවාහ වුණේ යාළු වෙලා. මගේ නංගි හරිම ලස්සනයි. එයා මේ පාර උසස් පෙළ කරන්නේ කලා විෂය ධාරාවෙන්. මගේ අම්මා ගෘහණියක්. එතකොට මම පෞද්ගලික ආයතනයක ගිණුම් සහායිකාවක්. මගේ නංගිත් අයියත් හරියට අම්මයි තාත්තයි වගේ. හරිම ලස්සනයි. ඒ දෙන්නත් එක්ක මාව තිබ්බොත් මම ඒ දෙන්නගේ සහෝදරියක් නෙවෙයි වගේ. ඒ තරමට ඒ දෙන්න ලස්සනයි. එයාලට තිබුණේ කහ පාට හමක්. මම හරියට අප්පච්චිගේ අම්මා වගේ. මට තිබුණේ අඳුරු හමක්. ගොඩක් තැන්වලදී මගේ රූපය, මගේ හම මාව අපහසුතාවට පත් කළා කිව්වොත් මම නිවැරදි. පුංචි සන්ධියේ ඉඳන් මගේ අයියා මට කතා කරෙත් කළුච්චි කියලා. එයා ගොඩක්ම ආදරේ කරේ නංගිට. හුරතල් කරෙත් නංගිව. එයාගේ යාළුවෝ අපේ ගෙදරට ආවම මට කාමරෙන් එළියට එන්නත් තහනම්. ඒ තරමට එයාට මාව දැක්කම අප්‍රසන්නයිලු. කාලේ හරි වේගෙන් යද්දී අයියගෙත් නෑනගෙත් විහිළුවලට ඒ වචනවලට මම හුරුුනේ මගේ අප්පච්චිගේ අම්මගේ නංගිගේ ආදරය නිසා. මගේ රූපය කොච්චර අවලස්සන වුණත් එයාලා මාව අත නොහැර මාත් එක්කම හිටියා. ඇත්තටම මම අවලස්සනද? කන්නාඩි ඉස්සරහා ඉඳගෙන ඉඳපු මම මගේ රූපය දිහා බලාගෙන කොච්චරක්නම් කල්පනා කරන්න ඇත්ද? ඇත්තටම මගේ අයියා කියන තරම් අවලස්සනක් මගේ රූපය තුල මම නොදැක්කේ. අවලස්සන කියලා දෙයක් නැtei කියලා මම විශ්වාස කරපු නිසා. අපි හැමෝටම උපතින් ලැබුණු සුන්දරත්වයක් අපේ රූපය තුල තියෙන වගේ මම දැකපු නිසා. ඒ හැම දෙයක්ම මම මවාගත්තු ආත්ම තෘප්තියක්. ඇත්තටම මම අවලස්සනයි.
ජීවිතයේ දෙවෙනි පාරටත් මම අසරණ වෙලා. ඒ මගේ රූපයේ ඉස්සරහා. නංගි මොකද කියන්නේ අර යෝජනාව ගැන? මම කැමතියි අක්කේ. අකමැති වෙන දෙයක් කොහොමත් නෑනේ. මොකද රාජකුමාරයෙක් එනවයි ඔයාව කැන්දා යන්න. මොකද මේක කියන්නේ? කැමතියි කියන්නේ? මට ඇත්තටම හිතා ගන්න බෑ නෝනා. ඒ කොල්ල මේකට කැමතුනේ මොකටද කියලා. ඌ පට්ට හැන්ඩියා. සල්ලි භාගෙත් හොඳට තියෙන එකේ ඌට පුළුවන් කුමාරිකාවක් වගේ කෙල්ලෙක් අසාද බඳින්න. ඒක නම් ඇත්ත සිනේ. ඒ කොල්ලගේ ඇස් පේන්නේ නැද්ද කොහෙද? නෙතු. ඇත්තටම තමස මොනවද හිතාගෙන ඉන්නේ ආ? තමසගේ පෙර ආත්මික නායකයෙක් වෙන්න ඇති. නැත්නම් මේ කොල්ලා පොට්ටෙක් වෙන්න ඕන උඹ වගේ වැන්දිරියෙක්ට කැමති වෙන්න. ඌ උඹට කැමති වුණ එකම ලොකු දෙයක්. එහෙව් එකේ අහවල් මගුලකට දෝයි ඒ කොල්ලට ලොකුලායින් දාන්නේ. ෂි මම වගේ එකෙක් නම් වස්තුව දෙනවා කිව්වත් උඹ වගේ කෙත කෙල්ලෙට කැමති වෙන්නේ නැහැ. ඒ කොල්ල නම් ගැලපෙන්නේ අපේ සුදු නංගිට. ඒකේ ලස්සනත් එක්කලනේ. ඉහළට ගත්ත හුස්ම පහළට දාගන්න බැරුව මම ඉන්නේ ලොකු අපහසුතාවයක. ජීවිතය තුළ තමන්ගේම සහෝදරයගේ මේ වගේ වචන. ඔව් මගේ පුංචි හිත රිදුනා. ඊටත් වඩා මගේ ඇස් රිදුම් දෙද්දී අක්කගෙත් අයියගෙත් හිනා හඬට ලාවට හිනාවකින් සංග්‍රහ කරපු මම වීදුරුවේ පිටත බලාගත්තේ අන්තයටම අසරණව. ඔව් ඒ දෙන කිව්ව කතාව ඇත්ත. මගේ මහත්තයට පුළුවන් මට වඩා ලස්සන කෙල්ලෙක් හොයාගන්න. මගේ හිත මාත් එක්ක පොරබදද්දී මම ඇඬුවා. කාටවත් නොපෙනෙන්න මම හොඳටම ඇඬුවා. මට මගේ රූපය ගැන දැනුණ ලොකු පිළිකුලක්. දෙවියෝ මාව අසරණ කරලා මගේම පවුල අය ඉස්සරහා. නෙතු මැනික මොකද කතා කරන්නේ නැත්තේ? මට තරහ ගියා මැනික. මොනවද මේ සැරේ සැරේ කියවන විකාර? මට ඔබ කුමාරිකාවක් වගේ. කවුරු මොනව කිව්වත් මට ඔබව ලස්සනයි. අනිත් අය ඉරිසියාවට කියන දේවල් ඔලුවට දාගෙන අඬනව එහෙම නෙවෙයි. හොඳද? මම තව වැඩි කාලයක් යන්න නොදී මගේ මැනික මගේ ළඟට ගන්නවා. එතකන් ඉවසගෙන ඉන්න. මම එතකොට ඔබව අඬවපු උන්ට උත්තර දෙන්නම්. මැරෙන්න තරම් දුක හිත පුරා දුවද්දී මගේ මහත්තයා හැමදාම වගේ අදත් මගේ ළඟ. අවලස්සන නිසා කොම් වෙලා වුණ මම අද සමාජයේ ඉස්සරහා මගේ මහත්තයාගේ නෝන විදිහට අපේ පැටවුන්ගේ අම්මා විදිහට හුස්ම ගනිද්දී රුපියල ළඟ දියාරු වෙන රූපය අද මගේ ඉස්සරහා. ඔව් මම ලස්සනයි. ඒ අඳුරුවම අස්සේ ඉන්න මගේ ලස්සන ලෝකෙට පෙන්වුවේ මගේ මහත්තයා. අද මම නිරූපිකාවක්. වැඩිම මුදලට මනාලියක් ලෙස හැඩගැන්වෙන මම විවාහක රුහු රෙජිනා. ලස්සන යටත් වෙන්නේ හමිය වර්ණයට නෙවෙයි. ඔබ තුල තියෙන සුන්දරත්වයට. එදා මා නොදුටු මගේ ලස්සන දැකපු මගේ මහත්තයා සැබෑ පිරිමියේ ගැහැණියකගේ ජීවිතයට වටිනාකමගෙන මම වැටුණු තැනින් නැගිට්ටා. එදා කලුච්චි කියපු වැඳිරි කියපු අයියට අද මේ නාංගිව නැතිවම බැරි වෙලා මම දින්නා තාවකාලික රූපය වෙනුවට සදාකාලික සතුට. මම අංග සම්පූර්ණ ගැහැණියක්. ඇත්තටම මට ඒ ගැන ආඩම්බරයි. නිමි. ලස්සනයි හරියටම රසවින්දුත් ඒ රූපය ඔබේ ඇස් දෙක නොමැකේ හිත දවතනාරු ස්වභාව හිත පත්ලෙම කාසිලඟ තියනොවේ සිරුවෙන් ඒ රූපය සතුන්තකින් හරියටයි කළුහම හිමි නුඹ සුදුවම ඉදිරිපිට